මේ මෙන්න මේ මැගසින් එක. මේගොල්ලෝ හැමදාම ගන්නවා කියවන්න. සිඤ්ඤෝර මට දැන් ගෙනත් දුන්නේ මේ බලහන් කියලා. මේ පාර මේ මැද පිටුවේ අපේ ලංකාව පිළිබඳ විස්තර දාලා තියෙන එකේ. මේ ලංකාවේ කල්චර් එක මේ ඒගොල්ලෝ කියෝලා මේ මට ඇවිල්ලා කිව්වා විස්තර මේ ඒගොල්ලෝ ලංකාව ගැන එන ආසයි තියලා මේ ඒගොල්ලෝ කිව්වා යනවා කියලා ලංකාවට. මේ වගේ එකකට වැටෙන එකත් ලොකු දෙයක්. ඇත්තටම එන ආසයි. ඉතින් අපි ලංකාවේ නැති වුණත් ඉතින් මේ වගේ දෙයක් දකින්න ලැබෙන එක මේගොල්ලෝ මේ වගේ දේවල් වලට එන ආසයි. ලක්‍රිමා දෙල් ඉන්දියා කියලා දාලා තියෙන. ඒ කියන්නේ ඉන්දියාවේ කඳුළු බිඳුව කියලා. අර ඉන්දියාව යටින් අර නිකන් කඳුළු බිඳුවක් වැටෙනවා වගේ අපි ලංකාව තියෙන්නේ. මේ අන්න ඒ නිසා මේ ලියනෙක් දාලා තියෙන විදියට. මම ඇහුවා අනික මෙන්න මේක පෙන්නලා මේ මෙන්න මේ විදියට මාළු බානවාද මේ ලංකාවේ කොහොමද එහෙම කරන්නේ කියලා මගෙන් ඇහුවා. ඇත්තටම ඉතින් ගොඩක් සන්තෝෂයි මේ වගේ දෙයක් දකිද්දි. අපි ලංකාවේ නැතුණත් ඉතින් කොයි ලෝකේ කොයි හිටියත් ලංකාවේ හැම මිනිස්සෙට්ටම ඉතින් ලංකාව පිළිබඳ දෙයක් ඇද්දි ආසයිනේ. ඒකයි මම පොඩ්ඩක් දැකලා ඒක පොඩ්ඩක් පෙන්නුවේ. ගොඩක් වටිනවා ඉතින් මේගොල්ලෝ මේ ලංකාවට ගොඩක් මෙහි මිනිස්සු ආසයි. ගොඩක් ඔය ප්‍රෝග්‍රෑම් මෙහෙම ටීවී එකෙත් යනවා. ලංකාවේ කොළ පාටයිනේ කියන්නේ ගස් කොළන් අර එහෙම තියෙන නිසා මේගොල්ලෝ ගොඩක් ආසයි ලංකාවට. ඉතාලියේ මිනිස්සු කොහොමද සතුන්ට ගස් වලට මාරු විදියට ආදරේ මේගොල්ලෝ.